සුබලුත් අරුද්දක් වේවා සියලු දෙනාටම. අද අප්‍රේල් 2025 අප්‍රේල් 25 සිංහල අලුත් අවුරුද්ද ඉවර වෙලා දවස් 15ක් වෙනවා. අද තමයි නිව්සීලන්තේ මම ඉන්න ටවුන් එකේ ලංකාවේ කට්ටිය විසින් සංවිධානය කරපු සිංහල අලුත් අවුරුදු උත්සවය තියෙන්නේ. මේකේ වැඩිහිටියන්ට සහ පොඩි අයට ඉවෙන්ට්ස් වගේක් සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම ලංකාවේ කට්ටිය විසින් සකස් කරපු සිංහල අලුත් අවුරුදු කැම මේසයකුත් තියෙනවා. එහෙනම් අපි බලමු මෙතන මොකක්ද වෙන්නේ කියලා ගිහින්. අපි 25 වෙනිදා උදේ 10ට 10:00 විතර අපි අවුරුදු උත්සවය පටන් ගත්තා. පටන් ගත්තේ මෙතන ඔයගලන්ට මේන ෆොටෝ බූත් එක ඉස්සරහා ෆොටෝස් අරගෙන ෆැමිලිස් විදිහට කපල්ස් විදිහට ෆොටෝස් අරගෙන තමයි අපි පටන් ගත්තේ. ඊට පස්සේ පොල්තෙල පහන පත්තු කරලා ජාතික ගීය කියලා තමා කැම මේසය විවෘත කළා. ඉතිරි වැඩ කටයුතු ටික අවුරුදු උත්සවයේ කරගෙන ගියේ. ජාතික ගීයෙන් පස්සේ ඇත්තටම අපිට තිබුණේ කැම මේසය විවෘත කරන එක. එතකොට ලංකාවේ අපේ ෆැමිලිස් වලින් එක එක අය බාර අරගෙන තිබ්බා කැවිලි වර්ග ගේන කොකීස්, කේක්, කැවුම් ඒ වගේ විවිධ කැවිලි වර්ග තිබ්බා. එතකොට ඒ හැමෝම තමන්ගේ ගෙවල් වලින් හදාගෙන ඇවිල්ලා මෙතන තේ මේසෙට තිබ්බා. ඉතින් ඒ විදිහට තමයි අපි තේ මේසය විවෘත කළා. ඒ දේවල් භුක්ති විඳේ. දැන් ඔයගලන්ට පේන ඇති අපි හැමෝම බලාගෙන ඉඳපු අවුරුදු කැම මේසය විවෘත කරා. ඇත්තටම මාර ආසාවෙන් මේක විවෘත කරනකන් ඉඳී. මොකෝ ගොඩාක් අය ලංකාවෙන් ආවට පස්සේ මම හිතන්නේ මේ අවස්ථාවේ තමා මේ කැවුම් කොකීස් ලංකාවේ කෑම හදන්නේ. ලංකාවේ කෑම කන්නේ. ඉතින් මෙතන දැක්ක ඔයගොල්ලෝ කිරිබත් තිබ්බා, කොකිස් තිබ්බා, කැවුම් කෙසෙල් ඒවා තිබ්බා. ඔය පේනවා දැන් මෙතන කොකිස් තියෙනවා. ඉතින් ඒවා එක එක ෆැමිලිස් වලින් බාර අරගෙන ඒගොල්ලෝ ඒවා හදාගෙන ආවා. ඉතින් ගොඩාක් ස්තුතියි ඒවා හදාගෙන ආපු අයට. ඒගොල්ලෝ හදාගෙන ආපු ඉඳ තමයි ඉතින් අපි ඇත්තටම ලංකාවේ විදිහට ලංකාවේ ඉන්නවා වගේ ඒවා කෑවේ. නිව්සීලන්තේ මම ඉන්න ටවුන් එකේ ඒරියා එකේ ඇත්තටම ලංකාවේ ෆැමිලිස් 30 ගාණක් විදිහට ඉන්නවා. මම හිතන විදිහට ගණන් හදලා බැලුව විදිහට 32ක් වගේ ඉන්නවා. ඉතින් ඒ ෆැමිලිස් වල බබාලාත් සහ ඒගොල්ලන්ගේ ඒ ඔක්කොම එක කවුන්ට් කරාම ඔක්කොම සමාජිකයෝ මම හිතන්නේ 55ක් 60 ගාණක් වගේ කවුන්ට් වෙනවා. ඉතින් ඒ හැමෝම කවර් වෙන විදිහට මේ හදන කැවිලි වර්ග හදන්න ඕනි. කොකිස් ටික නම් ඇත්තටම ඉවර වෙගෙන යන්නේ. ඔයගලන්ට දකින්න දැන් කොකිස් දෙකක් තියලා දැන් එකයි ඉතුරුනේ අන්තිමට. බලමු අපි කවුද මේ අන්තිම කොකුසේ වාසනාවන්තයා වෙන්නේ කියලා.
කොකිස් කියන්නේ ඇත්තටම හදන්න ටිකක් වෙලා යන සහ ඉතින් ගොඩාක් එක්කෙනෙක් හදන්න ඕනේ හින්දා තමයි මම හිතන්නේ එතන ඉක්මනටම ඉවරුනේ. හරි ඔන්න අවසාන කොකිසේ වාසනාවන්තය වුණේ අපේ සුමිත් අයියා. එහෙනම් අපි කැමමේසිය භුක්ති විඳින ගමන් ගිහිල්ලා බලමු ඉස්සරහා ඉවෙන්ට්ස් තියන්නේ මොනවද කියලා. අපේ අවුරුදු උසවේ ෆස්ට් ඉවෙන්ට් එක උනේ අලියට ඇස තැබීම. මේකට පොඩි ළමයින් විතරයි මේ ඉවෙන්ට් එකට සහභාගී වුණේ. ලොකු වැඩි ඉවෙන්ට් එකක් තිබ්බේ නැහැ. පුළුවන් තරම් ආසන්නව තියන්න ඕනේ. අවුට්ඩෝර් එකේ තියෙන ඉවෙන්ට්ස් ටික අපි බැලුවා මුලින්ම ඉවර කරලා දාන්න. එමකෝ වෙදර් රිපෝට් එකේ පොඩි වහින ගතියක් තිබ්බා 35ක් විතර. මේ එළියේ ඉවෙන්ට්ස් කරනකොටත් පොඩ්ඩක් පොඩි පොද ගතියක් ගියා. ඒ හින්දා ඉවර කරන්න බැලුවා සහ ඒකෝ අනිත් දේ තමයි උදේමත් සහ හවසමත් පොඩක් හීතල ගතියක් තියෙනවා. එමකෝ දැන් නිව්සීලන්ත වින්ටර් එක ඉන්න ළඟයි. මේ ටිකේ උදේට ටිකක් හීතලයි සහ හවසරත් සෑහෙන පොඩි හීතල ගතියක් තියෙන හින්දා අවුව තියෙන වෙලාවට මේ අවුට්ඩෝර් ගේම්ස් ටික ඉවර කරන් තමයි try කරන්නේ අපි. කන හැරුවා යකන. මේ තියෙන ඊළඟ ඉවෙන්ට් එක පොඩි අයගේ ඉවෙන්ට් එකක්. මම හිතන්නේ පොඩි ටොෆි වගේක් තියෙනවා. ඒගොල්ලෝ අතට කප් එකක් දීලා තියෙනවා. ඒකට කප් එකට වැඩිම ඒ ටොෆි ගත්තු එක්කෙනා තමයි මෙතන දිනන්නේ. මේක පොඩියට විතරක් තිබ්බ ඉවෙන්ට් එකක්. ඊළඟ ඉවෙන්ට් එක වැඩි හිටියාගේ හන්ද මත දෙහි ගෙඩිය තියාගෙන ඉවෙන්ට් එක අපේ චතුරయ్య තමයි දිනුවේ. මම හිතන්නේ මට ගිය පාරක් දරුණා මගදීම දෙහි ගෙඩිය වැටුණා. ඒක ඉතින් පොඩි ටෙක්නික් එකක්. ඊට පස්සේ අපේ ලේඩීස් ලගේ ඉවෙන්ට් එක පිරිමියාගේ තරංගෙ දිනපු එක්කෙනාගේ වයිෆ් තමයි මේක දිනන්නේ. මම හිතන්නේ මොකක් හරි මෙතන කුමන්ත්‍රණයක් තියෙනවා. එහෙම නැත්නම් කපල් එක ගෙදරදී හන්ද මත දෙහි ගෙඩිය තියාගෙන ගිහිල්ලා ප්‍රැක්ටිස් වෙන්න ඇති. ඉවෙන්ට් එක දිනන්න ඕනේ. දාන්න දැක්කද දිනුවා. මේ ඉවෙන්ට් එක වැඩි හිටි මීටර් 50 දුවන එක. ඉතින් අතන පල්ලම ඉඳලා පල්ලෙහාට තැන්නට වගේ ටිකකින් එන්න ඕනේ. දැන් කාන්තා මීටර් 50 දිවීම තිබ්බා. මේක තමා කනාමුට්ටිය බින්දින්නේ කනාමුට්ටි ගැසීමේ තරංගය. ඉතින් පේනවා තන කනාමුට්ටි තුනක් තියෙනවා. ඉතින් මේවා මුට්ටි නෙමෙයි අත්‍තරම මෙහි තියෙන අර අයිස් කප් වලට වතුර පුරවලා ඒක රැප් කරලා තමයි තියෙන්නේ. මේක අත්‍තරම
ගොඩාක් අයට මේක කරගන්න බැරුණා. මම හිතන්නේ අන්තිමටම ගිය කෙනා තමයි හරියටම එක කෝපයකට ගහලා ඒක දිනලා ඉවෙන්ට් එක වින් කරේ. රන්දි සිටින වැඩිහිටි බනිස් කෑමේ තරඟයක් සමග ඔතන මේ පැත්තෙම ඉන්නේ මම. ඊට පස්සේ මට එහා පැත්තේ 2 3 4 හතරවෙනිය පේන ඇති මූණ ඔබාගෙන ඉන්නවා රුක්මල් අයියා. මං හිතන්නේ ඇවිල්ලා පැනපු පාර බනිස් ගෙඩියේ මූණ වැදිලා නැකිට ගන්න බැරුව තමයි ඒ ඉන්දියේ. ඒ බනිස් ගෙඩිය කන්න අමාරුයි. අතරම වේලිලා හින්දා කීලෙන්නේ නැහැ, සොෆ්ට් නැහැ. ඉතින් පේන ඇති අර බීම බිබී තමයි මේව කරන්නේ. හැබැයි ඇත්තටම හැමෝටම එක වතුර බෝතලේ ගානේ දුන්නා නම් හරි. මේක වින් කරේ මම හිතන්නේ ඉදිරිය ශානික. බලමු අන්තිමට කවුද වින් කරන්නේ කියලා. ඔව් ශානික තමයි වින් කරේ. මට එහා පැත්තේ එක්කන ඔන්න නැකිට්ටා ඔන්න දිව්වා. දැන් තියෙන පොඩි අයගේ බනිස් කෑමේ තරඟය. ඒගොල්ලෝ නම් වැටුණා මං හිතන්නේ ඇවිල්ලා. මේ පැත්තේ මින් එක්කන පුදියගෙනව කනවා. ඒ තුන්වෙනි අපේ රංගික අක්කගේ බබා පෙරලිලා කනවා. බනිස් කෙඩියත් එළියට වීසි වුණා. ඒගොල්ලන්ට අදටම වතුර පොව බීම පොව තමයි එක කැව්වේ. ඒක හරි කණ්ඩ අමාරු බනිස් කෙඩියක්. අලන්න බෑ අලකුවක් ගන්න ඕනේ එතෙක් ගුවා වතුර ටිකක් දෙන්න අතලියුණා අපට කඩ ගන්න පුළුවන්. වා ගන්න. come on. මොනේ ගිලින්න. ගිලින්න. අන්න ඔනේ වා දිනන්න යන්නේ ඩක්කාලා. අජුට්ටයි දිනන්නේ ඔනේ. ඔන්නයි ඔනේ බබා. අන්න නීක ඩිස්කල් ඉල්ලලේ. සවාඩ කාලානේ බඩ කන්න තියලා තියෙන්නේ. අය මොකද කියන්නේ? ඉර කරගන්න එපා. ඉර ගන්න. ගිලින්න ඔනේ ගිලින්න. ඔයා තමයි පළවෙනි ඩක්කාලා කන්න. මකන්නද කැල්ලා. හංගන්නද කැල්ලා. slowly ගන්න slowly. නැත්තම් හිතවල. හිමීට කන්න හොඳේ. ඔව්.
දැන් තියෙන්නේ අන්ධයා විසින් කිරි කවන එක. මේක දිනුවේ අතර මතක ඇති දැන්දොඩ දෙහකිනේ තියාගෙන ගියපු කපල් එක තමයි අර දුවන්නේ. ඒ කාලා ඒ දෙන්න තමයි ආයිපත් ඒ ඉවෙන්ට් එකක් දිනුවේ. ඔන්න තියෙන අපේ පැණි බම්බරේ මං හරිම ආසාවෙන් ඉඳපු ඉවෙන්ට් එකක් තමයි අර මං කෙරවලේ දුවනවා. ඒක කුඩේ හරි පොල්ල උඩ හරි නලල තියාගෙන කැරකෙන්න ඕනි වට 10ක්. මං හැබැයි මං හිතන්නේ මං වේගෙන් කැරකෙනවා. කැරකිච්ච වේගෙ වැඩි. ඔන්න බලන්න ඊට පස්සේ 10 ඉවර වෙලා පොරට වෙන දේ. අන්න ගිහිල්ලා එකපාරින් වැන්න. ඔන්න නැගිට්ටෙව්වා. මං හිතන්නේ ආයෙ වැටෙනවා. ඒක හරියට කරගුණා නම් ඇත්තටම මෙලෝ සිහියක් නැහැ කොහෙද යන්නේ. අපි හිතනවා අපි කෙලින් යනවා කියලා. ඒ උනාට හබස් වෙනවා වැටේ කරකිලා ගිහිල්ලා. ගෲප් 4ක් තිබ්බා. 4ට මම හිතන්නේ මික්ස් කරලා මේල් ෆීමේල් සහ පොඩි ළමයි දාලා තිබ්බේ. අපි බලමු කවුද අන්තිමට දිනන්නේ කියලා. ඔයා අන්තිම එක්කෙනා අපි දිනනවද? ඔව් අන්තිම එක්කෙනා කොහොමද අපේ ඕගනයිසර් ගිහින් ආව? හරි 10යි අරක හොරා අර කෙරෝලේ අර කැප් එකක් දාගෙන දිව්වේ ශානික හොරා. ඒ නිකට තියාගෙන තමයි කරකෙන්නේ. කොහොම හරි ඒගොල්ලෝ වින් කරා. ඒ උනාට වින් එක දුන්නා. එමකෝ තරඟේ පටන් ගන්න කියලා කිව්වා නල්ල තියාගෙන කරකෙන්න ඕනේ කියලා. නිකට තියාගෙන කරකීම නිමිත්තෙන් අවසානයේදී ජයග්‍රහණය අහිමි වෙන ලදී. කිව්වේ නලල තියලා කිව්වා. නලල තියලා කියලා කිව්වා. හරි අපි දිනමු. මේ කණ්ඩායම දිනා. yes. කලින් ගන්නේ. යකෝ. වරෙන්තුවා. ඊළඟ ඉවෙන්ට් එක කම්බැදීම. මෙතන මිශ්‍ර අතරම පේන ඇති ෆීමේල්ස්ලා දෙන්නෙක් ෆීමේල් එක්කෙනෙක් නේ. එක ෆීමේල් කෙනයි මේල්ස් තුන් දෙනයි තමා කම්බාදින්න දාලා තියෙන්නේ. කඹේ ඇත්තරම ලොක් දිග මදිහින්දා කට්ටිය වැඩිපුර දාන්න බැරි වුණා. කට්ටිය වැඩිපුර එක පැත්තකට සාමාන්‍යයෙන් 10ක්වත් දාලා තිබ්බනම් ඊට වඩා හොඳ තරංගයක් බලා ගන්න තිබ්බා. එන්න එහාට Ada pala. ශානික ජිම් ගිහිල්ලා කිලෝ 100ක් ස්කොට්ස් ගැහුවට කඹේ අද ගන්න බැරි වුණා. ඇත්තටම ලැජ්ජයි.
අවුට්ඩෝර් ඉවෙන්ට්ස් ටික ඔක්කොම ඉවර කරලා අපි ඊට පස්සේ ඉන්ඩෝර් ඉවෙන්ට්ස් ටිකට ආවා. මේ තමයි ළමයින්ගේ පොඩි අයගේ සංගීත පුටු තරඟය. සංගීත පුටුතරගේ අන්තිම තැන පොඩි උන් දෙනට කලන්තය හැදෙනකම් හැබැයි මියුසික් එක දාලා තිබ්බා. මම හිතන්නේ විනාඩි 8කට 10කට විතර කිට්ටු වෙන දාලා තිබ්බා. අනන්තර කලන්තය හැදිලා පොඩි උන් වැටෙන්නත් යනවා. දැන් සංගීත පුටුතරගේ ෆයිනල් එක යන්නේ. අපි බලමු කවුද මේකෙන් දිනන්නේ කියලා. වැරදිලත් පාඩු වෙනවා මම හිතන්නේ මෙතන. ඔය එකක් වින් කරේ අපේ අසංඛ්‍යක තමයි සංගීත පුටුතරගේ වැඩි හිටිය එක වින් කරේ. මේ කයිමත් අවුට්ඩෝර් ඉවෙන්ට් එක. නමුත් මේක උදේ තමයි තිබ්බේ. මම හිතන්නේ මට වැරදිලා වීඩියෝ එකේ අන්තිමට එකතුලා තියෙන්නේ. මේ තියෙන්නේ බිත්තර ඇල්ලීමේ මේ තරඟය. නමට බිත්තර ඇල්ලීම වුණාට මේක ඇත්තටම අපි මේකට යූස් කරලා තියෙන්නේ වතුර පුරවපු බැලුන් එකක් තමයි. බිත්තර වෙනුවට යූස් කරලා තියෙන්නේ මෙතන. මට ගහන්න එන්න එපා.
ක්‍රියාවක්. ඒ නිසා අපි මේ අවස්ථාවේදී වෙන්නේ මෙතන කරුවා දිනු ගණන් කරුවන්ට වාගේම සහභාගී වුණා වූ කුඩා දරුවන්ට තෑගි ලබා දීමේ අවස්ථාවයි. ඒ නිසා මේ අවස්ථාවේදී අංගේ නම් මේ සුන් අසාදිනෝරම මේ ප්‍රකාශ කරනවා. දැන් තියෙන්නේ ඉවෙන්ට් එකේ අන්තිම ටික ඇත්තටම තෑගි බෙදා දීමේ අවස්ථාව. මෙතෙන්දී අපි පොඩි ළමයින්ට සංවිධායක මණ්ඩලයේ තීරණය කළා තිබ්බා සහභාගී වෙච්ච හැමෝටම දිනුවේ කවුද පෙරදුනේ කවුද අදාළ නැහැ. පොඩි අයට ඒගොල්ලන්ගේ වයසට අදාළව හැමෝටම තෑගි දෙන්න තමයි ඒගොල්ලෝ තීරණය කළා තිබ්බේ. වැඩිහිටියන්ට විතරක් අදාළ ඉවෙන්ට් එකේ දිනපු කෙනාට හෝ ගෲප් එකට අදාළව තෑගි දුන්නා. එහෙනම් අපි මේ ටික ඉක්මනටම බලලා අවසානයත් එක්ක එකතු වෙමු. මහසිරි ගම පුරාම ගිකුම් දිදී පැතිරෙන්නයි ඕල් හඬින් සැමගේ සිත් එක පැතුමට යාවෙන්නයි ගම පුරාම අවුරුදු කෙලිනොද හැමතැන විහිදෙන්නයි අවුරුදු නැකතට හැමගේ කිරේ තෙරේ සුබ වෙන්නයි තන තන තානෙනා මේ තමයි අපේ පුංචි අවුරුදු උත්සවයේ අවසානය. උදව් කරපු සහභාගී වෙච්ච හැමෝටම ගොඩාක් ස්තුතියි. ඊළඟ පාර අපි මීටත් වඩා සාර්ථක අවුරුදු උත්සවයකින් හම්බ වෙමු. කියලා නැතකත් සියලු දෙනාටම ජය වේවා. රබන් සුරල් හඬ කවුලන් පරදන්නේ උන්චිලි වාරම් තාලෙට ගයමින් සිනාව දළුලන්නේ යවුම් කොකිස් රස එක්වී අවුරුදු මේස හැඩවන්නේ අවුරුදු කාලට නෑගම් යමු අපි සිතේ පැතුම් මුතුරා දේහාදේ තන තන තාන තාන